හෙලෝ ගයිස්, ඉතින් අද ගෙනල්ලා තියෙන කොහොමද ෆ්‍රී ෆයර් වලට සින්දු දාගෙන ගහන්න කියලා. එහෙනම් ගහද්දි ඉතින් පොඩි ගැම්මක් තියෙනවා. ඒ හින්දා මේක දැනගන්න කට්ටිය ඉතින් ගොඩක් හොඳයි, මේක හොඳට ගහ ගන්න පුළුවන්. ඒකට ඕන ඔයගොල්ලෝ මේ UP Play කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒක ඩවුන්ලෝඩ් කරගෙන ගිහලා ඔයගොල්ලෝ කැමති සින්දුවක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒකට ඔයගොල්ලෝ Google එකට ගිහිල්ලා දැන් සර්ච් බාර් එකේ ගහන්න කැමති සින්දුව. මම මෙතන ගහනවා කොමලි MP3 ඩවුන්ලෝඩ් කියලා ගහන්න ඕනේ. එතකොට එනවා සින්දුව ගන්න පුළුවන් වෙබ්සයිට් එක මේ වගේ. ඊට පස්සේ මේ මොකක් හරි කැමති වෙබ්සයිට් එකකට ගිහිල්ලා මේ ලින්ක් එක ඔබන්න. මේ song.lk කියන එක හොඳ එකක්. මම කලින් try කරලා තියෙනවා. ඒකට ගිහිල්ලා ලෝඩ් වෙලා මෙතන එනවා ඩවුන්ලෝඩ් බටන් එක. මේ ටිකක් වෙලා යනවා ඉන්න. මෙහාට සිග්නල් ප්‍රශ්නයක් තියෙන හින්දා එහෙම තමයි. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ තැනකට එනවා. ඊට පස්සේ එතනට ගිහිල්ලා එතන මේ ඩවුන්ලෝඩ් බටන් එකක් තියෙනවා. එතන මේ වගේ එකක්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ ඩීටේල්ස් වලට ගිහින් බලන්න ඔයගොල්ලන්ගේ සින්දුව එතන ඩවුන්ලෝඩ් වෙනවා. ඒක ඩවුන්ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ ඇප් එකට යන්න. ඩවුන්ලෝඩ් කරලා ඉවර වුණාට පස්සේ මේ වගේ පෙන්නනවා. ඊට පස්සේ UP Play එකට ගියන්නයි. UP Play එකට ගිහිල්ලා මෙතන ඕපන් කරන්න. මම කලින් ගොඩක් සින්දු දාගෙන තියෙන හින්දා ඔයගොල්ලන්ගේ එක සින්දුවයි පෙන්වන්නේ. ඒ සින්දුව දැන් මෙතන ඩවුන්ලෝඩ් වෙලා ඇති. කක්කර එකක තියෙනවා ඔයගොල්ලන්ගේ ඉතින් આવොත් එකක එක මෙහෙම කෑල්ලක් විතරයි පෙන්වන්නේ. මගේ සින්දු ගොඩක් තියෙන හින්දා එහෙම පෙන්වන්නේ. ඊට පස්සේ මෙතන හොයාගන්න අමාරු නම් මෙතන ගිහිල්ලා කලින් සින්දු ඩවුන්ලෝඩ් කරලා තියෙනවා ටිකක් හොයාගන්න අමාරු. ඊට පස්සේ සර්ච් බාර් එක ගාවට ගිහිල්ලා එතන සර්ච් කරන්න. දැන් අපි ඩවුන්ලෝඩ් කරපු සින්දුව ඒ නම කොම් හරි මෙන්න මෙතන උඩින්ම පෙන්වනවා. එන්න එතන පෙන්වනවා. එන්න එතන තියෙනවා ඔයාලට පේනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේක ඔටෝම එනවා. ඔයගොල්ලන්ට මං කියන දේ අහෙන්න නැතුව ඇතිද? ඔයගොල්ලන්ට මං කියන දේ වැඩි ඇහෙන්නේ නැති මං ගාව මයික් එකක් නැහැ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක දාගෙන තියෙන ෆ්‍රී ෆයර් වලට යන්න. ෆ්‍රී ෆයර් වලට ගියාම ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. එකෙන් එළියට ගියාම මේකේ සින්දුව ඇහෙනවා. හරි අපිට තියෙනවා ඔයගොල්ලන්ට කැමති නම් තව සින්දු දාගන්න පුළුවන්. තව සින්දු ඩවුන්ලෝඩ් කරගත්තා. ඊට පස්සේ මේක ප්ලේ ස්ටෝර් එකක් මේ ප්ලේලිස්ට් එකක් විතර හදාගන්න ඕනේ නම් කැමති සින්දුවක් හොයාගන්න. ඊට පස්සේ මෙතන මේ තිත් තුනක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති හැම සින්දුවක් කෑල්ලකම. ඒ එතනට ගිහිල්ලා තිත් තුන ඔබන්න තියෙනවා. මොකක් හරි කැමති එකක්. මම මේක දාගන්නවා. මේක තෝරගන්න. එතන තිත් තුනක් තියෙනවා වගේ පේනවා. ඒ තිත් තුන ඔබවම මේ play next කියලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මෙතන. ඊට පස්සේ ඒක ඔබන්න. ඊට පස්සේ ඒක add fly to add to playlist කියලා පෙන්නනවා. ඊට පස්සේ මෙතන ගියාම ඔයගලන්ට පෙන්නනවා ඇති ඒකක් තියෙනවා. දැන් තියෙනවා ෆ්‍රී ෆයර් වලට යන්න. ඊට පස්සේ CS එකකට ගිහින් ඔයගොල්ලෝ join වෙනවා. ඔකට කැමති දෙයක්. ඊට පස්සේ ගිහිල්ලා ඔයගොල්ලන්ට තියෙන්නේ මෙතන එතනට කියන්න
පෝස්ට් තියෙන එක ක්ලික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ සින්දු එහෙම එක. ඔයගලන්ට මගේ කටට හෙන්න නැතුව සින්දුව ගන්න ඉඳ ඔයගොල්ලෝ try කරලා බලන්න මම කතා කරන්නේ. Stay alert. හොඳට මේක වැඩ කරන ඔයගලන්ට තේරෙන්නේ නැති. මේ සින්දුව එහෙම නැති ඔයගලන්ට ඒ වුණාට මේ ඔයගලන්ට මම කතා කරන දේ ඇහෙන්නේ නැහැ. තමන් කව මයික් එක නැති හින්දා. ඒ ඉතින් මෙහෙම තමයි ඔයගලන් try කරලා බලන්න මරු ගහද්දි එක්ස්පීරියන්ස් එක හොඳයි. එහෙනම් ඉතින් අද වීඩියෝ එකෙන් සමු කරනවා. තව ටිකක් කළා අහන්න දාන්න. එතකොට ඔයගලන්ට තේරෙයි මේක කොච්චර හොඳද කියලා. කටේට එහෙම ගන්න කතාහන් ඉතින් මේක හොඳට වැඩ කරනවා. Oke guys, mau nonton video kenapa mau tahu tiba-tiba di channel hati itu mau play ini tuh untuk lagi comment dah guys, bye.